ඉදිවෙමින් පවතින සුමන සමන් දේව ආරාධනයේ පිළිරුව අග්නිදිග ආසියාවේ උසම සමන් දේව ප්‍රතිමාව තමයි මේ ඉහළ නිර්මාණය වන්නේ. එතකොට අඩි 70ක් උස බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ නමක් ඉදිවෙමින් පවතිනවා. එය හරියටම මාර්තු මාස දෙවන දින මැදින් පුන් පොහෝ දින උදෑසන 9:23ට යෙදෙන සුබ මොහොතින් යුක්තව නිදන් වස්තු නිදන් කිරීමේ අවස්ථාව සිදු වෙනවා. ඊට සමගාමීව පුරා දින 7ක් පුරාවට සද්දින පිරිත් පින්කම් මාලාවක් පවත්වනවා. ඒකෙදි තඹ පත්තිරු මත පිරුවානා පොත් වහන්සේ තුල සඳහන් ඒ පිරුවානා පොත් වහන්සේ තුල තියෙන සටහන් කරලා තියෙන ගාථා සියල්ලක්ම එහි සටහන් කරලා ඒවා සද්දින පුරාවට පිරිත් කරලා මාර්තු මාස දෙවන දින පුන් පොහෝ දින ධාතු ගර්භය තුල නිදන් කිරීමට නියමිතයි. හරියටම අඩි 50ක් පමණ උසින් පිහිටා තිබෙන එම ධාතු ගර්භය තුල මේ නිදන් කිරීමට ඔබට අවස්ථාව තියෙනවා. ඒ පීගට පෙළට නැගලා අඩි 50ක් උඩට පමණ ගිහිල්ලා ඔබ අතින්ම ඒ පූජා කිරීමේ ඒ උතුම් කාර්ය සඳහා සහභාගී වීමට අපි ඔබ සැමට ආරාධනා කරනවා. संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि දැන් අපි ඉන්නේ අර හරියටම අඩි 50ක් උඩින් පොළොව මට්ටමේ ඉඳලා අඩි 50කට විතර ආසන්න උඩින් බුදු පිළිමේ උඩට සාමාන්‍යයෙන් තියෙන අඩි 70කටත් වැඩිය උස ප්‍රමාණයක් තව නිමෙමින් පවතිනවා. ඉතින් මේ සියලු කාර්යයන් සියල්ලක්ම සිද්ධ කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය බෞද්ධ කවුන්සිලේ ගරු අධ්‍යක්ෂ ජනරාල් තැන්පත් විචිත්‍ර ධර්ම කතික බෝපත් අසපුව ධර්මායතනයේ විහාරාධිපති ඒ වගේම කුරීට ශාසනාරසක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී තැන්පත් තෙප්පනාවේ පියදස්සී ස්වාමින් වහන්සේ විසින් තමයි මේ සියලුම දේවල් හොයලා බලලා හොඳට අනුශාසනා කරලා මේ වැඩසටහන කරන්නේ. මාර්තු මාසයේ මැදින් පෝය දින එනම් මාර්තු මාසයේ දෙවැනි දින හරියටම සියලුම ධාතුන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේගේ පිළිරුවේ මෙන්න මේ ස්ථානේ තමයි තඹපත්තිරු පිරුවානා පොත් වහන්සේ තුල සටහන ගාථා සියල්ලක්ම සටහන් කරලා තඹපත්තිරු වල සටහන් කරලා ඒවා ඒ බාරගත්ත බැතිමතුන් විසින් ඇවිල්ලා මෙම ස්ථානට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා පූජා කරන අවස්ථාව ඊට පස්සේ ඔවුන්ට පුළුවන් ආශිර්වාද ලබා ගැනීමට තමන්ගේ ඥාතීන්ට ඒ වගේම පවුලේ හිතවතුන්ට ඒ වගේ තමන්ගේ දෙමව්පියන්ට ආශිර්වාද පතා මේ උතුම් කාර්ය සඳහා දායක වීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි විදේශ රටක කවුරු හරි ඉන්නවනම් ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් හරියටම ඉන්නේ පොළොව මට්ටමින් අඩි 50ක් උඩින්. අපිට ඉතින් ආයි මේතෙන්ට එන්න හම්බ වෙන්නේ නේත්‍රා මංගල්‍ය තියෙන දවසේ ඒකටත් එන්න පුළුවන් වෙන්නේ මේ බුදු පිළිමේ නේත්‍රා තබන ශිල්පියාට පමණයි. ඉතින් සදහවත් පින්වත් ඔබට මේ අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන්. මේ තියෙන පල්ලෙහා තියෙන පියගට පෙළ පේනවා දැන් හදමින් පවතින්නේ. ඉතින් ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වෙනවා. මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරනවා. අපිට දෙහිපාල ගොඩාක්ම බෝපත්ඇල්ල අසපුවට ගොඩක් වැඩ කටයුතු කරන ලබන පින්දොල මහත්මයා ඇතුළු තරුණ කණ්ඩායම තමයි ගොඩක් මේ සඳහා සහභාගී වෙලා මේ කාර්යය සිදු කරන්නේ. ඉතින් මේ ස්ථානයේ මේ පඩිපෙළ හදනකොට ගොඩක් දුෂ්කර කාර්යයක් තිබුණා. මොකද අඩි 50ක් පමණ උසට මේ කිසිදු මුදලක් ගන්න නැතුව මේ සඳහා දායක වෙලා ඒ කලාපවල ඉන්න අය ඇවිල්ලා මේ කාර්යය සිදු කරන්න බොහොම අපකපයලා කරන වැඩක්. බොහොම පින් සිදු වෙනවා. මෙතෙන්ට මිනිස්සුන්ට ඇවිල්ලා මේ තඹපත්තිරු පූජා භාණ්ඩ තැන්පත් කිරීමට ඒ තරම් හොඳ පියකට පෙළක් හදලා ඒ කරන කාර්යය බොහොම ඉතා උතුම් කොට සලකනවා. ඉතින් මේ සියල්ලක්ම අපේ පොදු රාජ්‍ය මණ්ඩලීය බෞද්ධ කවුන්සිලේ ගරු අධ්‍යක්ෂ ජනරාල් තැන්පත් විචිත්‍ර ධර්ම කතික කුරුවිට ශාසනාරසක බල මණ්ඩලයේ ගරු වත්මන් ලේකාධිකාරී තැන්පත් අවසර නම කියන්න පූජ්‍ය තෙප්පනාවේ පියදස්සී ස්වාමින් වහන්සේගේ පූර්ණ අනුශාසනා පරිදි තමයි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ. ලස්සන දියඇල්ල තමයි අපිට පේන්නේ බෝපත්ඇල්ල දියඇල්ලේ දෙවැනි කොටස බෝපත් නැට්ටෙන් ඊළඟට වැටෙන වතුර ධාරා හොඳට මෙතෙන්ට අපිට දැర్శණීය වෙනවා. ඉතින් ඉදි කරන ලද බුදු පිළිමේ net බුදු රජාණන් වහන්සේගේ
ඒ රූපයට මේ අවට පරිසරය හොඳට දර්ශනය වෙනවා. ඉතින් ඒ ගොඩක් අයට ලස්සනයි. ඒ වගේම තමයි ඈත පේන අනිත් පැත්තෙන් පේන කන්දේ තමයි තියෙන්නේ රත්න පාර. මේ පැත්තෙන් ගත්තාම දැන් අපේ පටිගත කරනවා පහළ කඳු පන්තිය හොඳට පේනවා. මේ පැත්තෙන් දෙමද දැරණිගල පැත්ත තමයි ওই පැත්ත සම්පූර්ණයෙන්ම හොඳට පේන්නේ. ඉතින් දෙහිපාල ওই පැත්ත ඔස්සේ දැරණිගල හැටන් මාර්ගයේ දක්වා ওই පැත්තෙන් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම ලක්ෂපාන පැත්තට ගමන් කරන්න පුළුවන්. මේ පැත්තෙන් පේන්නේ අපිට හරියටම අර පේන්නේ කුරුවිට ඉඳලා ඒ රත්න පාර තමයි අර පාර වැටිලා තියෙන්නේ. ඒ පාරට හොඳට මේ ස්ථානේ හොඳට දර්ශනය වෙනවා. සිරිපාදෙට එන බැතිමතුන්ට හොඳට දර්ශනය වෙනවා. ඈත ඉඳන් කෙනෙකුට බලන්න පුළුවන්. අර පැත්තෙන් ඈත කුරුවිට නගරය තමයි පේන්නේ. එහෙන් සාමාන්‍යයෙන් අපිට පේනවා රත්නපුර නිව් ටවුන් දක්වා ඊටත් වැඩි ඈත දුර පේනවා. අපිට හරියට මීදුම තියෙන නිසා හරියට බලා ගන්න බෑ. ඉතින් මේ ගොඩාක් ඈතට මේ බුදු පිළිමය හදලා ඉවරුනාම හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ආසියාවේ ඉදිවෙන විශාලතම සුමන සමන් දේව ප්‍රතිමාවේ වැඩ කටයුතු තමයි අර අවසන් වෙමින් පවතින පහළ. මෙතෙක් සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදි කරන ලද එකම ලෝකයේ තියෙන එකම පිළිමය තමයි මේ ඉදි වෙමින් පවතින්නේ. ඉතින් තවත් නොබෝ කලකින් මේ සියලු කටයුතු සියල්ලක්ම සාර්ථකව සිදු කරන්න පුළුවන්. ඉතින් ඔබ සමගයේ නොමනසුරු ආධාරය ඔබගේ දායකත්වය අපි බොහෝ සෙයින් අගය කරනවා. එන්න ඇවිල්ලා ඔබටත් පුළුවන් මේ සඳහා සහභාගී වෙලා ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙනවා. මෙත් සිතින් යුතුව ආරාධනා කරනවා. දෙලොව යහපත තකා ඔබට මේ පින් කාර්යයට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. දැන් අපිත් එක්ක ඉන්නවා මේ බුදු පිළිමේ වැඩ කටයුතු සිදු කිරීමේදී විද්‍යා වස්තු තැන්පත් කිරීම සඳහා පියගැට පෙර නිර්මාණය කරනු ලබන දුෂ්කරකාරී සිදු කරනු ලබන අපේ දේපාල වතු අධිකාරී පින්දොලවත්ත මහත්මයා. ඉතින් ඔබතුමාට කියන්න පුළුවන් ඔබතුමාගේ සහාය දක්වන වැඩ කරන කට්ටිය පිළිබඳව කොහොමද උන්ගේ නම් ටිකත් එක්කම සඳහන් කරලා ගොඩක් වටිනවා. ඔව් අපිත් එක්ක ඉන්නවා මූලිකවම චමින්ද අයියා. මූලිකවම බර උපරිමයේම කරට අරගෙන කරන චමින්ද අයියා ඉන්නවා. ඊට පස්සේ කුසුම් සිරි අයියා ඉන්නවා, උපනන්ද අයියා ඉන්නවා, චූටි අයියා ඉන්නවා, කරුණේ අයියා ඉන්නවා. අපිත් ඊට පස්සේ තව අජිත් අයියලා, වසන්ත අයියලා කට්ටියම සෑහෙන හැම ගමකම ඉන්න ගොඩක් මේ ගමේ ඉන්න සෑහෙන කෙනෙක් අපිට මේ සඳහා සෑහෙන තමගේ ශ්‍රමය කාලය සෑහෙන පන්සල වෙනුවෙන් ගාමිණී අයියා කට්ටියම සමන්ත අයියලා කට්ටියම අපිට සෑහෙන උදව් උපකාර තමන්ගේ ධනය සතයක්ක බලාපොරොත්තු වෙන්නේ නැතු වුණත් තමන්ගේ සේවය උපරිමයෙන්ම බෝපත සුප පන්සල වෙනුවෙන් මෙම ප්‍රතිමාවේ පියගැට පෙළ නිර්මාණය කිරීම සඳහා උපරිම දායකත්වය මේ අපේ සහෝදර යාළුවෝ ටික එකතු වෙලා උදව් කරා. ඒ වගේ තමයි දැන් ඉන්න කට්ටියගේ වෙනුවත් නම් කියලා කට්ටිය කවුද ඔය ඉන්නයිගේ ඉස්සෙල්ලා මේ අපේ මූලිකත්වයම ගත්තේ මේ චමින්ද අයියා. ඊට පස්සේ මේ ඉන්න කරුණේ අයියා. ඊට පස්සේ කුසුම් සිරි අයියා ඉන්නවා. චූටි අයියා ඉන්නවා පොලිසිය රිටයර්ඩ් වෙච්ච. ඊට පස්සේ අර අයියා ඉන්නවා. අපේ පොලිසිය උපනන්දා ඉන්නවා. ඊට පස්සේ ආයි පොලිසිය රිටයර්ඩ් වෙච්ච අයියා. ගාමිණී අයියා ඉන්නවා. පොලිසිය රත්නපුර පොලිසිය සේවය කළ ඊට පස්සේ අජිත් අයලා කට්ටියම දැන් මේ වෙලාවේ නැතුණා තව සෑහෙන ප්‍රමාණයක් අපිට මේ සඳහා සෑහෙන උදව් උපකාර කළා. අපේ මෙතුමාගෙන් ඇහුවොත් මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ? ඒකට පෙළ අපි සම්පූර්ණයෙන්ම වැඩ නිම කර තියෙනවා දැන්. සියලු දෙනාටම දෙවෙනිදාට සහභාගී වෙනවෙන් ඉල්ලා සිටිනවා. පිළිමේ පිළිබඳව අපිට ගොඩක් කරුණු දැනගන්න පුළුවන්. අප සමග සිටිනවා පොදු රාජ්‍ය මණ්ඩලයේ බෞද්ධ කවුන්සිලේ ගරු අධ්‍යක්ෂ ජෙනරාල් තැන්පත් විචිත්‍ර ධර්ම කතික කුරිට ශාසන අරසක බල මණ්ඩලයේ ගරු වත්මන් මහා ලේකාධිකාරී තැන්පත් ඒ වගේම සාමිනිසුරු පරිවෙනාධිපති අවසර නම කියන්න පූජ්‍ය තෙප්පනාවි පියදසි ස්වාමින් වහන්සේ අප සමග සිටිනවා. ඔබ වහන්සේගෙන් කැමති මං අහන්න මේ බුදු පිළිමේ වැඩ කටයුතු කොහොමද කරගෙන යනකොට ආපු කටයුතු කොහොමද මුලින්ම හදන්න හිතුනේ? ඉතින් අද තියෙන තත්ත්වය කොහොමද? අඩි 80ක් පමණ උසකින් යුක්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අපි මුල්ගල් තියලා ආරම්භ කරලා මේ පිළිම වහන්සේ නිර්මාණය කරන්නට අද වන විට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ප්‍රතිමා සැකිල්ලෙහි වැඩ කටයුතු අපි අවසන් කරලා තියෙනවා. ඒ ප්‍රතිමා සැකිල්ලේ වැඩ කටයුතු අවසන් කිරීමත් සමග අපි බලාපොරොත්තු වුණා ගර්භ නිදානය පින්කම සිද්ධ කරන්නට. ගර්භ නිදානය කියලා කියන්නේ දැන් මේ ඔබට පේන්නේ ගර්භය. මේ ගර්භයේ
තැන්පත් කරන්නේ අපි මේ දවස් ටිකේම අපි සතියක් පුරාවටම පෙබරවාරි මාසේ 23 වෙනිදා ඉඳලා මාර්තු මාසේ 2 වෙනිදා දක්වා මාර්තු මාසේ පළමු වෙනි දින උදෑසන මේ පළවෙනිදා රාත්‍රී කාලයත් එක්ක දෙවෙනිදාට දෙවෙනිදාට එළි වෙන්න පළමු වෙනිදා වෙනකන් අපි බලාපොරොත්තු වුණා පිරිත් දේශනයක් පවත්වන්න සර්ව රාත්‍රික. අපි මේ පිරිත් දේශනය ආරම්භ කළා 23 වෙනිදා පළවෙනිදා දක්වා මේ පිරිත් දේශනය පැවැත්වෙනවා. එක දිගටම පුරා දින 7ක් මේ පිරිත් දේශනය පවත්වලා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අඩංගු උතුම් පිරුවාණා පොත් වහන්සේ තුල අඩංගු සියලුම පිරිත් සූත්‍ර අපි තම පත්තිරුවල ලියලා පිරිත් කරනවා. ඊළඟට ඒ පිරිත් කරන ලද දින 7ක් පිරිත් කරන ලද තම පත්තිරු අපි මේ අවස්ථාවට පින්කමට සම්බන්ධ වන සදහවතුන් හැමදෙනාටම ලබලා දෙනවා මේ ගර්භයේ තැන්පත් කරන්නට. ඊට අමතරව රන් රිදි මුතුමැණික් ආදී පූජා වස්තුන් දින 7ක් පිරිත් කරලා මේ ගර්භය තුල තැන්පත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වගේම මේ අනික් පසින් තියෙනවා සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ. මේ සුමන සමන් දෙවිඳුන්ගේ ප්‍රතිමාව අපි නිර්මාණය කරන්නේ භාග්‍යවතුන් වහන්සේට සුමන සමන් දෙවිඳුන් මේ ශ්‍රී පාද ලාංඡනය පිහිටවන්නට කියන ආරාධනා කරන සිද්ධිය. එය නිර්මාණය කරමින් පවතිනවා. තවම එහි සැකිල්ලෙහි වැඩ කටයුතු නිර්මාණය වෙමින් පවතිනවා. ඒ අතරත සම්බුද්ධ ප්‍රතිමාවෙහි අපි මේ ගර්භ නිදානයේ පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වුණා. මාර්තු මාසේ 2 වෙනිදා පුරපස්වලස්සක පොහොය දවසේ උදෑසන 9:23ට යෙදෙන සුබ මොහොතින් දවස පුරාම 9:23 සිට මේ ගර්භ නිදානයේ පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් සිහිපත් කරනවා මේ ලංකාවාසී ජනතාවට අපි මේ සිද්ධ කරන සුවිශේෂී නිර්මාණය බෝපත්තැල්ලට බොහෝ පිරිසක් එනවා. බෝපත්තැල්ල නරඹලා බෝපත්තැල්ලේ නාලා විනෝද වෙලා යන්න. ලංකාවාසී බොහෝ පිරිසක් පැමිණෙන තැනක් තමයි බෝපත්තැල්ල දියඇල්ල. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා මේ බෝපත්තැල්ල නරඹන්නට එන පිරිසට මේ පුදබිමටත් පැමිණිලා මේ පුදබිමෙත් මේ උතුම් නිර්මාණ දැක බලාගෙන වැඳ පුදාගෙන යන්නට පුළුවන් විදිහේ පූජනීය ස්ථානයක් ගොඩනගන්නට අපි බලාපොරොත්තු වුණා. ඉතින් ඒ අනුව මේ උතුම් විශිෂ්ට නිර්මාණයෙහි අපි ගර්භ නිදානයේ පින්කම මාර්තු මාසේ 2 වෙනිදා සිද්ධ කරනවා. අපි බොහොම මෙත් සිතින් ආරාධනා කරනවා හැම දිනාටම ලංකාවාසී සියලු සදැහැතියන්ට විශේෂයෙන්ම මේ කටයුතු සිදු කිරීමේදී ඇත්තටම මම සිද්ධ කරන ආගමික වැඩසටහන් වලදී අපිට දායකත්වයන් දක්වන දායක පිරිස් තමයි මේ ලංකාවාසී හැම කෙනාම මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරගන්නට අපිට හැකි විදිහෙන් ආධාර උපකාරයන් සිද්ධ කරනවා. ඒ නිසා මා සිද්ධ කරන මෞපිය වන්දනා, ඒ වගේම නවාරහාදී ආලෝක අධිෂ්ඨාන පූජා ආදී ආගමික වැඩසටහන් වලට නිරන්තරවම සම්බන්ධ වන සදැහැති පිරිස්, ඒ වගේම අපි ආශ්‍රය නිස්ත්‍රය කරන බොහෝ සදැහැති දායක පිරිස් තමන්ට පුළුවන් විදිහේ රුපියලකින් හරි මේ උතුම් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරගන්නට එයත් සදැහැසිතින් ආධාර කරනවා. ඒ සියලු ආධාර උපකාරයන් ඒක රාශී කරගෙන මේ විශිෂ්ට නිර්මාණය හැකි ඉක්මනින් අවසන් කරලා හැම දිනාටම වැඳ පුදා ගන්නට පුළුවන් වන විදිහේ උතුම් නිර්මාණයක් විදිහට මේ සුමන සමන් දේවාරාධනීය ප්‍රතිමා වහන්සේලා අපි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා බොහොමත්ම සදහැසිතින් යුතුව අපි ආරාධනා කරනවා හැම දිනාටම මාර්තු මාසේ 2 වෙනිදා උදෑසන 9:23 සිට දවස පුරාම පැවැත්වෙන මේ ගර්භ නිදානයේ උතුම් පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සහ සම්බන්ධ වන හැටියට බොහොමත්ම මෙත් සිතින් යුතුව අපේ සදැහැති බෞද්ධ පින්වතුන්ලා හැම දිනාටම අපි බොහොම මෙත් සිතින් යුතුව ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.